ආයුබෝවන් ප්‍රිය හිතවතුනි අද සිකුරාදා රාත්‍රියේදී පක්ෂ විපක්ෂ මතවාද වලට අපක්ෂපාතී දේශපාලන වේදිකාවක් නිර්මාණය කර දීමේ අටියෙන් රතුයිර කාලීන සංවාද සංග්‍රහය ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. අද රතුයිර වෙත සහභාගී වන දේශපාලන චරිත දෙක හඳුනා ගැනීමටයි අප මුලින්ම සූදානම් වන්නේ. අපට හැකියාවක් ලැබුණාද සම්බන්ධ කර ගන්නට කර්මන්ත හා වාංශික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ආයුබෝවන් ඔබට. ආයුබෝවන් ඔබටත් ඒ වගේම මේ වැඩසටහන නරඹන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකින් මම හිතන්නේ සජීවී වගේම Facebook කරහා සහ වෙනත් විදිවලින් නරඹන ඇති සියලු දෙනාට. මේ රට විදේශ කරේ හැම තැනකම සිට රතුයිර නරඹන ඔබ සැමට එතුමාගේ ඒ ආචාරය. අපි ආරාධනා කළ ඊළඟ දේශපාලන චරිතය හඳුනා ගැනීමටයි දැන් සූදානම් වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සහභාගී වෙනවා. ඔබතුමාටත් ආයුබෝවන්. සතියක් පුරාවට සිදු වුණු කාරණා පිළිබඳව පක්ෂව විපක්ෂව අපක්ෂපාතීව විවිධ මතවාද ඒකරාශී කරන්නට සංවාදමය ස්වරූපයෙන් මතු කරන්නටයි අප අදත් රතුයිරෙන් බලාපොරොත්තු වන්නේ. කාරණා රාශියක්ම සාකච්ඡා කළ යුතුයි සහ සාකච්ඡා කළ හැකියි අද. මොකද දෙපාර්ශ්වයේම සිටින්නේ දෙපැත්තේම සිටින්නේ සකාරණාත්මකව සහ සබුද්ධිකව කරුණු මත ප්‍රවේශයන් ඉදිරිපත් කරන චරිත දෙකක් නිසා අද රතුයිර තුළ යම් මතවාදයක් නිර්මාණය කර ගැනීමට පහසුවෙන් හැකි වේවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාගෙන් අප අද රතුයිර ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. මන්ත්‍රීතුමනි, අද අප දුටුවා නියෝජ්‍ය කතානායකතුමා ඉදිරිපත් කරනවා වාර්තාවක්, කමිටු වාර්තාවක් අර පාර්ලිමේන්තුවේ මත ගැටුම් වලට අදාළව. එතනදී අප දුටුවා සියලු මන්ත්‍රීවරු අතරින් 59 දෙනෙක් චෝදනාවල් ලක්වනවා නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව තුළ පැවති අර්බුදකාරී අවස්ථාවේදී පාර්ලිමේන්තු ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කළා කියලා. ඒ 59 දෙනාගෙන් 54 දෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරු මාදුටුව ඔබතුමත් ඒ 54 අතර සිටිනවා. එතකොට එක්සත් ජාතික පක්ෂණ හිටියේ 4යි, ජනතා විමුක්ති පෙරමුණ හිටියේ 1යි. එහෙන් බැලුවාම අපි පටන් ගනිමු එතනින්ම. දැන් ඔබතුමාලා මේ ආචාර ධාර්මික දේශපාලනයක් අපේක්ෂාවෙන් කටයුතු කරන බව කොයිතරම් සඳහන් කළත් අද එළි දැක්වුණු වාර්තාවෙන් ඔබතුමාව චෝදිතේ බවට පත් කරලා තියෙනවා. ඔකට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. මොකද්ද අපි කරලා තියෙන වරද තමයි සභා ගර්භයේ මැදට පැමිණෙන. ඔය අනුව තමයි ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමාට දාලා තියෙන එතුමා තමන්ගේ අසුනේ නැගිටලා කතානායකතුමා ගාවට ගිහිල්ලා ලිපියක් දෙනවා. කතානායකතුමා මේ ලිපිය බාරගත්තද නැද්ද? බාරගත්තා විතරක් නෙවෙයි ඒ ලිපිය ඒ තිබ්බ යෝජනාව වැරදිලා නිවැරදි කරන්න බුද්ධික නියෝජ්‍ය ඇමතුමා කතානායකතුමා ඒ ලිපිය බාර අරගෙන එතන තිබුණේ විශ්වාසභංග යෝජනාවක්. ඒ ස්ථාවර නියෝග අත්හිටවලා ඒ යෝජනාව විවාදයට ලක් කරලා ඡන්දිකුත් විමසනවා. දැන් මේ සභාව හරහා එතුමාගේ පැමිණීම වැරදි නම් කොහොමද මේ එතුමා ඔහුට වහම ගිහිල්ලා තමන්ගේ අසුනේ වාඩි වෙන්න කියලා අණ කරන්නේ නැතුව ඔහු ගෙනාපු ලේඛනයේ පිළි අරගෙන ස්ථාවර නියෝග අත්හිටවල ඡන්ද විමසලා අගමැතිතුමා ඇතුළු සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කිරීම සිද්ධ වුණේ කොහොමද? අපිත් ඒ සභාවේ සභාගර්භයේ කටයුතු සිදු වෙන අතරේ විද්ද කියන එක තමයි තියෙන්නේ. ඒක වැරදි නම් පාර්ලිමේන්තුවේ අර මැද තීරුවට වෙල් එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ සභාගර්භයේ මැද තීරුවට මන්ත්‍රීවරු ආව පළවෙනි අවස්ථාව නෙවෙයි. එහෙනම් මේ පාර්ලිමේන්තුවේම ඔබ දැක තියෙනවා මීට පෙර විවිධ ප්‍රශ්නවලදී මේ පාර්ලිමේන්තුවේ සෑම ලංකා ඉතිහාසයේ පළවෙනි 1947 විවුණු පාර්ලිමේන්තුවේ සිට මැදට ඇවිත් තියෙනවා. එහෙමනම් ඒක වරදක් නම් මේ අවස්ථාව විතරක් තෝරාගත්තේ ඇයි? ඊට කලින් අවවාදයක් කරනදී මේ වරදක් බවට පෙන්වා දීමට කතානායකතුමා කටයුතු නොකළේ. මෙතනම සිදුවන්නේ කුමක්ද? නමුත් මාදුට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා චෝදිතයන් බවට පත් කර තිබුණා රංජන් රාමනායක. එතන නෙවෙයි මම මතු කරන ප්‍රශ්නේ. වෙනදා කරන්න ඉඳ දැන් මං අහන්නේ විජිතේර මන්ත්‍රීතුමා කාරණේ ගන්නකො අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. එතුමා සභාගර්භයේ මැදට පැමිණීම වරදක් නෑ. ඔහුව වාඩි කරනව වෙනුවට ඔහු ගෙනාපු යෝජනාව අරන් විවාද කරලා ස්ථාවර නියෝග අත්හිටවලා ඡන්දත් විමසලා ඉවරලා තෝ මැදට ආපු එක වැරදි කියනවා. හරිද ඒක? වැරද්ද එන වැරද්ද ආරම්භයේදී එතුමාට තිබ්බ හරවලා යවන්න. එතනින් තමයි මේ සියල්ල ආරම්භ වෙන්නේ. ඒ වෙලේ ඌ හරවලා වාඩි කරා නම් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබ බලන්න ඔහු ගෙනාවු මේ යෝජනාව සම්බන්ධයෙන් ඇතිවෙච්ච කලබගෑනියන්නේ මේක කරපු විදිය වැරදි කියලා තමයි කලබගෑනිය ඔක්කොම ඇති උනේ. එතකොට
කතානායකතුමා දකින්නවා නම් දැන් හැරිලා කියනවා නම් එදා විජිතේරත් මන්ත්‍රීතුමා නැගිටවිලා කඩදාසියක් ලේඛනයක් බාර දීම වැරදි කියලා. එදා ඒ ලේඛනය අනුව කටයුතු කරන තු වහම ගිහිල්ලා වාඩි වෙන්න මෙහෙම සභාව මැදින් යන්න බෑ කියවන කිසි කලබලයක් ඇති වෙන්නේ නැහැ. කවුද එනං වරදට අනුබල දීලා තියෙන්නේ? කතානායකතුමා. ඊළඟට දෙවෙනි දවසේ පාලිත තේවරප් පෙරමුණ මන්ත්‍රීතුමා රංජන් රාමනායක සමාවෙන්න දෙන්නම රාජ්‍ය ඇමතිවරු මං හිතන්නේ. මේ දෙදෙනාම පිහි අරගෙන ආවා. ඔබ දකින්න ඇති සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීතුමා වීඩියෝ කරලා තමන්ගේ ජංගම දුරකථනය මේනොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කතානායකතුමාට එරෙහිව පැමිණිල්ලක් කරලා තියෙනවා. මොකද්ද ඒකේ තියෙන්නේ මහින්දානන්ද මන්ත්‍රීතුමා කියලා කතානායකතුමාට ගිහින් කියනවා සර් සභාව කල් තියන්න සර්. මන්ත්‍රී ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ පිහි අරන් ඇවිල්ලා ඉන්නවා. මෙතන මිනිමරුමක් නැහැ. පිහි අරන් ඇවිත් තියෙනවා. ඒතර මොකද්ද කතානායකතුමා ප්‍රතිචාරය? පිහි නෙවෙයි මොන ආයුධය ගෙනාවත් මට කමක් නැහැ. එහෙම කියන්න එපා සර්. මෙතන මිනිමරුමක් වෙන්න පුළුවන්. මන්ත්‍රීවරයෙක් මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට මොකද කතානායකතුමා ප්‍රතිචාරය? මන්ත්‍රීවරු මැරුණාට මට කමක් නැහැ. ඔබ දන්නවා ඇති ඔබ මට තර්ජනයක් කරොත් පාරේදී මම මොකද කරන්නේ? පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරනවා. පොලිසිය ඇවිල්ලා ඔබ අත්අඩංගුවට ගන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ සභාගර්භය තුල සිදුවන දේවල් සම්බන්ධයෙන් පොලිසියට ඇතුළට ඇවිල්ලා කාටවත් අත්අඩංගුවට ගන්න අයිතියක් නැහැ. පොලිසියට ඒ කළ හැක්කේ කතානායකතුමා ආරාධනා කළොත් පමණයි. එතකොට අපේ ආරක්ෂාව පිළිබඳ පරම වගකීම තියෙන කාටේද? කතානායකතුමායි. කතානායකතුමා කියනවා නම් පිහි නෙවෙයි මොන ආයුධය ගෙනාවත් මට කමක් නැහැ කියලා. മന്ത്രിවරයෙක් මරා දැම්මත් මට කමක් නැහැ කියනවා නම් മന്ത്രിවරුන්ට සිද්ධ වෙනවා තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න. එතකොට තමන්ගේ ආරක්ෂාව සලසා සිටින පුද්ගලයා එහෙම වගකීම් විරහිතව හැසිරෙනවා නම් වෙන කිසිම පිළිසරණකුත් නැත්තම් තමන්ගේ ජීවිත පරාණ බයෙදි මිනිස්සු ඕන දෙයක් කරනවා. අපි දැන් කාන්තාවෝ වැඩ ඇරලා එද්දි මගදී අතවරයට ලක් වෙයි කියලා ස්ප්‍රේස් තියාගන්නවා. හැට විදිහින් අතවර කරන එක නෑ. මිරිස් කුඩු දැන් මේ ළඟදීන ඔය ස්ප්‍රේස් ආවේ. ඉස්සර කාලේ මිරිස් කුඩු තමයි බෝතලයක දාලා අරන් යන්නේ කවුරු හරි කරදරයක් කරන්න આવොත් ඇස් දෙකට ගහන්න. ඉතින් මිනිස්සු අබ ගෙනල්ලා මිරිස් කුඩු ගෙනල්ලා මේ කලබගෑනිය ඇති උනේ දෙවන දවසේ අර වීඩියෝ සාක්ෂි සහිතව තියෙන ආකාරයෙන් කතානායකතුමා ඒ ඊටාම වගකීම් විරහිතව තමන්ගේ වගකීම ඉටු කරේ නැති ඉන්න තමන්ගේ ආරක්ෂාව තමන්ට සලස ගන්න කියලා මන්ත්‍රීවරුන්ට කියලා මන්ත්‍රීවරු දන්න විදිහට ආරක්ෂා සිදු වුණු දේ සෝචනීයයි. සිදු වුණු දේ නොසිදු යුතු තිබුණා. ඒ සිදු වුණු සෑම ක්‍රියාවකට වගකිය යුත්තේ කතානායකතුමා. ඒ කමිටු වාර්තාව ඔබතුමාලා පිළිගන්නේ නැද්ද? කමිටු වාර්තාවේ කතානායකතුමා කරපේ මුල සිට අගට විජිතේරත් මන්ත්‍රීතුමාගේ යෝජනාවේ බාර ගැනීම. විජිතේරත් මන්ත්‍රීතුමා මේව ආපු එක වැරදි නෑ. ඔහුගේ යෝජනාව මත කටයුතු කරපු කතානායක කොච්චර වැරදිද? ඉතින් මේ ඒකපාර්ශ්වික පක්ෂග්‍රාහී මේ කමිටුව කතානායකතුමාගේ කාර්යභාරය ඔහු විසින් මේ කලබලයේ ඇති කිරීමට දැක්වූ දායකත්වයේ සලකා බලලා නැහැ. අපි මම අසුරින් නැගී සිටියේ ඒක අද විතරක් නෙමෙයි මීට කලිනුත් උන තරම් කරලා තියෙනවා. ලංකා ඉතිහාසය 47 නැතේ. අපි පාර්ලිමේන්තුව ඇතුළේ සටන් පාට කිව්වා. ඒකත් ඉතිහාසයේ පුරා වෙලා තියෙනවා. මා කිසිවෙකුට පහර දී නැත. වීඩියෝ පටයක් කරන් බලන්න. මම පහර දෙනවද? මම මොනවාරි අරන් ඇවිල්ලා තියෙනවද? පිහිගෙනල්ලා තියෙනවද? ඒතර අපි වැරදිකාරයෝ වෙලා තියෙන්නේ මෙතෙක් සියලුම മന്ത്രിවරු පාර්ලිමේන්තුව තුල කළ මේ වර්තමාන පාර්ලිමේන්තුවේත් මීට පෙර කළ දෙයක් අගමැතිතුමාවත් එන අල්ලගන්න ඉපයි. අගමැතිතුමාත් මැදට ඇවිල්ලා තියෙනවා. ඔබට මතක ඇති. මීට මොකද්ද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පන්ත ගෙනව දවස් පාර්ලිමේන්තුවේ වෙච්ච කලබගෑනියේදී අගමැතිතුමා මට හොඳට මතකයි අගමැතිතුමායි මලික් සමරවික්‍රම ඇමතිතුමායි ඇවිල්ලා මාත් එක්කයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එක්කයි කතා කරා. ඒක තමයි මේ සභාගම මැද ඒ දෙන්න හිටිය මට හොඳට මතකයි. ඉතින් එහෙනම් එතුමන්ලත් වැඩිකාරයෝ වෙන්න ඉපයි. ඒ නිසා මේක පක්ෂග්‍රාහී අයුරින් කටයුතු කිරීමක් මේ සැබෑ වැරදි කරුවා වෙන කවුරුවත් නොව කතානායක කරු ජයසූරිය මැතිතුමා කියන එක ඊටම කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔව් ඒ අතරේදී උදේගම්මා පෙළ මන්ත්‍රීතුමෙන් තවත් කාරණාවක් පහුගිය සතියේදී අප දුටුවා පොහොට්ටුව පුබුදුවන්නට ඔබ ඇතුළු කණ්ඩායමක්ම කැප වුණා අප දුටුවා. නමුත් පහුගිය සතියේදී ඔබතුමාලට චෝදනාවක් එල්ල කරනවා මේ පොහොට්ටුවෙන්ම උපන් පළාත් පාලන සංධානයක් නියෝජිතවරුන් පිරිසක් විශේෂයෙන්ම ඔබතුමාව සහ විමල් වීරවංශ මන්ත්‍රීතුමාව ඉලක්ක කර ගනිමින් තීරණ ගැනීමට ඔබතුමාලට එහෙම බලයක් හැකියාවක් නැහැ. මේක පාක්ෂික සාමූහික කාරණාවක් කියලා පොඩි රතු එලියක් නිකුත් කරනවා. මොකක්ද මේ කාරණාව? මුලින්ම කියන්න ඕනේ ඔබට මතක ඇති විශාකාවියේ විවාහ වෙන දවසේට කලින් දවසේ රාත්‍රියේ පියාණන් අවවාද 10ක් දෙනවා. ඒ අවවාද වලින් එකක් තමයි ඇතුළු ගිනි පිටතට නොදෙව. ඇතුලේ ප්‍රශ්න එළියේ සාකච්ඡා කරන්න එපා.
උඩ ඉංග්‍රීසියෙන් කියනවා කිලිටි රෙදි සභා මැද හොදන්න එපා. ප්‍රසිද්ධියේ හොදන්න එපා කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන් ඔබ දකින්න ඇති අපි යෝජනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපේ යෝජනාව. මේ සම්දාන ඉන්න සෑම කෙනෙකුටම ඒ අයිතිය තියෙනවා. ඉතින් වෙනත් ජනාධිපති සීනවල ඉන්න අයට රිදුනම ඒවට ප්‍රතිචාර දක්වනවා. අපි ඒවා අභ්‍යන්තරේ සාකච්ඡා කරනවා. මොකද මේ මන්ත්‍රීවරු පව්. මොකද මට පොළු පාරක් ඇදුනම මං තරහ වෙන්නේ පොල්ලත් එක්ක නෙවෙයි පොල්ල මෙහෙයු පුද්ගලයාත් එක්ක. ඉතින් මේ ඔවුන්ට වගකීමක් බාර දුන්නා මේ පළාත් පාලන ආයතන වල සභිකයන් කියන්නේ පහළ මට්ටමේ ඉන්න පිරිසක්. ඉතින් ඔවුන් ඉතින් කවුරු හරි වගකීමක් බාර දුන්නා ඔය ඊටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතුමන්ලත් එක්ක ඉඳන් අපි තරහ වෙන්න ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. මේ අභ්‍යන්තර ප්‍රශ්න අපි අභ්‍යන්තර විසඳ ගන්නවා. මොකද 2014 ජනාධිපතිවරණයේදී ඝන අඳුරේ වැටුණු වලට 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අපි ඔය ජනාධිපතිවරණයේ වලට දාපු පිරිසම වැරදි උපදෙස් දීලා හිමිදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇදලා දාපු වලටම ඊළඟ ජනාධිපතිවරණේ මහදවාලේ යලිත් මේ සන්දානයට වැටෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර අරගලයක් සංවාදයක් කරනවා. ඒ නිසා සමහර වෙලාවට සමහරු ඒවා අර ආචාර ධර්ම ගැන එච්චර අවබෝධය නැති කට්ටිය සංවාද එළියටත් අරන් එනවා. හැබැයි මං හිතනවා ඒ සංවාදය තුළ මන්ත්‍රීතුමා ඔබතුමාලගේ ශක්තිය දිස්මතු වෙන්නේ නැත්නම් අනෙක් පාර්ශ්වයේ ශක්තිය දිස්මතු වන්නේ. මං හිතන්නේ මේක බහුබලයෙන් කරගන්න ඕන දෙයක් නෙවෙයි. උදාහරණයක් හිතුව අපේ පක්ෂයේ ඉන්නේ මා පමණමයි කියලා. හැබැයි මා කියන කාරණේ සාක්ෂි සහිතව තාර්කිකව ඉදිරිපත් කරනවා නම් මා මීට කලින් කියලා තියෙන දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒතර මේ උදේගම්මන් පිළ විතරක් කියන්නේ කියලා එක මගහරින්න බෑනේ. ඒකට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳින් ඇහුම්කන් දෙන්න නායකයෙක්. එතුමාගේ නායකත්වයට අපි ඉන්නේ. ඉතින් අනිත් පොඩි පැති වලින් ඇදෙන මොනවද ඒකට කියන්නේ බිරිලි වලට කලබල වෙන නරකයි. ඉංග්‍රීසි කියමනක් වෙන එක අපි සිංහලට පෙරලා ගත්තොත් මග බුරන බල්ලන්ට ගල් ගහන්න ඔබ නතර වුණොත් ඔබේ ගමන ඔබට යන්න බැරි වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමනි පහුගිය දවස්වල බොහොම උපහාසාත්මකවම සඳහන් කළා මේ වෙනකොට මේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන රාජපක්ෂවරු අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙලා තියෙනවායි කියලා. මේ කාරණාවෙන් එය ඔවුන්ට තහවුරු කරලා දීලා තියෙනවා කියලා කවුරු හරි කියන්න පුළුවන්. නෑ මෙහෙමයි. මේ කාරණේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැති අයට තමයි මහා ගැටුමක් විදිහට වෙන. ඔබ දන්නවද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පක්ෂ දෙකම තමන්ගේ අපේක්ෂකයා තෝරගන්නේ මාස 9ක් පුරා දිවෙන ප්‍රසිද්ධ මැතිවරණ ව්‍යාපාරයක් තුළ. එකිනෙකාට පහර දී ගන්නවා. හිලරි ක්ලින්ටන්ට පහර දෙනවා බැරක් ඔබාමා, බැරක් ඔබාමාට පහර දෙනවා හිලරි ක්ලින්ටන්. ඊළඟට පාක්ෂිකව ඡන්දෙ දීලා තීරණය කරනවා බැරක් ඔබාමා තමයි අපේ අපේක්ෂය කියලා. ඊට පස්සේ අර හිලරි ක්ලින්ටන් ගිහිල්ලා රිපබ්ලිකන් පක්ෂයට සහාය දෙන්නේ නැහැ. හිලරි ක්ලින්ටන් ඒ මොහොතේ සිට ඊටාම විශ්වාසවන්තව සහ කැපවීමෙන් බැරක් ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය දක්වනවා. ඒ අවසාන ප්‍රතිඵලයේ විදිහට බැරක් ඔබාමා ජනාධිපති වුණාම ආණ්ඩුවේ තියෙන තුන්වන වැදගත්ම තනතුර වන රාජලේකම් ධූරය හිලරි ක්ලින්ටන්ට දෙනවා. ඒ ඇයිල දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. කාලය අවසానයි මන්ත්‍රීතුමා. අපි කරන්නේ සංවාදයක් දෙනවා. අපට ඉන්න ශක්තිමත්ම ජනාධිපති අපේක්ෂක කවුද? මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා හිතනවායි කියලා එතුමාටම දිය යුතුයේ නැත්තම් මරාගෙන මැරෙනවා වගේ ඒකාධිපති වියරුවක අපි නෑ. අපි වෙන නම් කියන අයට මඩ ගහන්නෙත් නෑ. දැන් වාසුදේව නානායක්කර මැතිතුමා කාලයක් කිව්වා අපි චමල් රාජපක්ෂ මැතිතුමා කියලා. ඒකල අපි වාසුදේව මැතිතුමාට විරුද්ධ එක වචනයක් කිව්වද? එහෙම කියන්නේ නෑ. විමල වීර දිසානායක මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා. එතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා. බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියලා. අපි ඒ කාටවත් පහර දෙන්න ගියේ නෑ. මම හිතන්නේ මා කියනවා නම් තර්කයක්. ඒ තර්කෙට මා වැරදි කියලා තාර්කිකව කරුණු සහිතව කරුණු දැක්වීමෙන් මිස මට පහර දීමෙන් මා කියන දේ බොරුවක් එක වීමක් නම් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක දෙයක් පේනවා. මා කියන දෙයට උත්තර නැති වෙන අය තමයි මට පහර දෙන්න උත්සාහ කරන්නේ කියලායි මට නම් දැනෙන්නේ. සහ ඔබ කියපු දේ බලපෑම් සහගත වෙලා තියෙනවා. අපි තියනවා වගේ බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත යොමු වන්නේ. දැන් මෙතුමා කිය සියල් කාරණා අපි සමාලෝචනය බවට පත් කරගත්තොත් නියෝජ්‍ය අමාත්‍යතුමනි එකක් පාර්ලිමේන්තුව ප්‍රශ්න කිරීමකට ලක් කරනවා සමාජය තුළ. ඒ තමයි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකීමද නැත්නම් පාර්ලිමේන්තුව තුළ අර මෙතුමා වචන පාවිච්චි කළා බාහුව බලය
කියන කාරණාව. ඒ කියන්නේ මේ අර මතවාදී මේ අරගල වෙනුවට ඊට වඩා පහත් තත්වයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් දකින්න ලැබෙනවද කියලා. ඒ අතරේදී අර ඔබතුමා කරපු හෙළිදරව්වත් මට මතක් වෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව බොහොම ආందోලනාත්මක හෙළිදරව්ව සිද්ධ කළා. ඒ බය නැතුව මට මෙතන කියන්න පුළුවන් මොකද ওই පැත්තේ ඉන්නේ වෛද්‍ය විද්‍යාව හදාළ කෙනෙක්, මේ පැත්තේ නීතිවේදය සහ නීතිඥ වෘත්තීය ප්‍රායෝගිකව හදාළ කෙනෙක්. ඒ නිසා ඒ වෘත්තීමය සුදුසුකම් සහිත දෙපළක් එන්න තැනදී ඒ කාරණා මතු කරන්න පුළුවන්. ඔබ කියපු විදිහට සාමාන්‍ය පෙළ අසමත් අය කී දෙනෙක් ඉන්නවද? මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම මේ තොරතුරු මම කිව්වේ මීට පෙර පාර්ලිමේන්තුව 10 සහ 15 7 වෙනි පාර්ලිමේන්තුව. ඒ කියන්නේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් බිහි වුණු පාර්ලිමේන්තුව වල ගණන් හදාගෙන ගියොත් 1 2 කියලා 7 වෙනි පාර්ලිමේන්තුවේ මට ලබා දුන්නු තොරතුරක් මත පදනම්ව 225 142ක් සාමාන්‍ය පෙළ සාමාන්‍ය උසස් පෙළ එක්ක ලියලා නැහැ එක්ක අසමත්. ඒ 142 අතරත් 94ක් සාමාන්‍ය පෙළ ලියලා නැහැ එක්ක අසමත්. දැන් ඔය කාරණාවට රංජන් රාමනායක අමාත්‍යතුමා අලුත් කාරණාවක් එකතු කරනවා මේ මත් ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙනුත් පාර්ලිමේන්තුව සමන්විතයි කියලා. මේ කොකේන් භාවිතය පිළිබඳවත් දරුණු චෝදනාවක් එල්ල කරනවා. ඒ ඔක්කොම අතරේදී තමයි අද නියෝජ්‍ය කතානායකතුමා මේ පාර්ලිමේන්තුව තුළ ආචාර ධර්ම කඩ කළ මන්ත්‍රීවරු 59 දෙනෙකුත් නිල වශයෙන්ම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන්නේ. මේ සියලු කාරණා හරහා තවමත් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිබඳව ප්‍රශ්න කරනවා මන්ත්‍රීතුමා. හරෙන්ද්‍ර මම මුලින්ම කියන්න ඕනේ මට මගේ අවුරුදු 9කට දැන් මාස කීපයකට අඩු පාර්ලිමේන්තු කාලය තුල මම කිසිම දවසක බොරු point of order දාලා කාටවත් බාධා කළා නැහැ. ඒක ගැන මෙතුමත් දන්නවා. සාතිකයි. ඒ වගේම කිසිම වෙලාවක නොගැලපෙන වදන් පාර්ලිමේන්තුවේ භාවිතා කරලා නැහැ. මොකද මම විශ්වාස කරන්නේ මේ වගේ සංවාදයකදී අපිට දේශපාලන මත ගැන කතා කරන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ මීටත් වඩා විවෘතව දේශපාලන අපහාස උපහාස කරනවට නෙමෙයි මම කියන්නේ කරනවා නම් කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ නැහැ පාර්ලිමේන්තුව පළාත් සභාව පළාත් පාලන ආයතන. ඒ කියන්නේ ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභා මේවා ජනතාවගේ නඩත්තු වෙන සල්ලි ජනතාවගේ අරමුදල් වලින් නඩත්තු වෙන ආයතන. මේව තුල දේශපාලනය නෙමෙයි කතා කර යුතු තියෙන්නේ. ප්‍රතිපත්ති සම්පාදනය හා එයට අදාළ දේ. ඉතින් මට මේ රට හදන්න බෑ. මම හැදෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කොයිම වෙලාවකත් මොකද වරක් ගණන් හදලා කිව්වා අපි පාර්ලිමේන්තුවේ අහන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් මිල කරොත් ඒකට ගියපු තින්ත ටික ඒක තොරතුරු හොයන්න යන ප්‍රමාණය බැලුවොත් ලක්ෂ 3ක් විතර. ගණන් ඒ මොහොතේ දැල්වෙන විදුලි පහන ඉඳලා පාර්ලිමේන්තුවේ. ඒ දවසට කරන පාර්ලිමේන්තුවේ වියදම මේ ඔක්කොම ගණන් හදලා බැලුවොත් අපි අහන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ලක්ෂ 3ක් විතර. ඒ කාලේ മന്ത്രിවරයෙකුට දවසට ප්‍රශ්න 3ක් අහන්න පුළුවන්. පාර්ලිමේන්තුව සතියේ මැද නිවාඩු දවස් අහුන් නැත්නම් මාසෙට දවස් 8ක් සාමාන්‍යයෙන් තියෙනවා. අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පළවෙනි ඉරිදායින් පස්සේ එන සතියේ තුන්වෙනි ඉරිදායින් පස්සේ එන සතියේ. එතකොට අපි කියමුකෝ 8යි 8 වරක් 3 ප්‍රශ්න 3ක් ඇහුවොත් ප්‍රශ්න 24යි. ප්‍රශ්නකට ලක්ෂ 3ක් වියදම් කරොත් දල වශයෙන් ගත්තොත් ලක්ෂ 72ක්. ඒ නිසා මේ මම එතන විතරක් නෙවෙයි මම ප්‍රතිපත්තියක් විදිහට කිසිම රාජ්‍ය ආයතනයක හෝ ආගමික ස්ථානයකට ගිහිල්ලත් මගේ කතාවල දේශපාලනේ නැහැ. හොඳට බලන්න. YouTube එකේ තියෙනවා Facebook එකේ තියෙනවා. ඉතින් ඒ මොකද මම ඇති කරගෙන තියෙන මගේ ස්වයං විනය. ඒක මම බිඳ ගන්න අකමැති. ඒක බින්දොත් ඒක මම ඉගෙන ගත්ත පාසලට. මම ගියපු කැලණිය විශ්වවිද්‍යාලයට. ඒ වගේම මම දහම් පාසල් ගියපු දහම් පාසලට. මම මේ ලෝකෙට ජනිත කරපු අම්මට, මාව හදපු වඩපු තාත්තට, ඒ අයගේ අධ්‍යාපනයට, මගේ අධ්‍යාපනයට, මගේ ශික්ෂණයට මම සලකන්නේ කැලලක් විදියට. හැබැයි ලෝකේ පාර්ලිමේන්තු තුල අපි ගිහිල්ලා බැලුවොත් ඕන තරම් ගහගත්ත ඉතිහාසයන් තියෙනවා. ඒ වගේම සටන් වෙච්ච ලේ පෙරාගත්ත අවස්ථා තියෙනවා. පළාත් පාලන ආයතන තුල ලංකාවේ නම් පළාත් සභාව ඒ තුල තියෙනවා. ඒ වගේම ලංකාවේ පාර්ලිමේන්තුවේ තර මෙතුම කිව්වා වගේම 1947 පළවෙනි පාර්ලිමේන්තු ඡන්දේ පවත්වලා පාර්ලිමේන්තුව ස්ථාපනය වෙන්නේ 48 නිදහස ලැබෙන්නත් කලින්. එතන ඉඳලා පළවෙනි ජනරජ ව්‍යවස්ථාව දක්වා සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඉන් පස්සේ පළවෙනි ජනරජ ව්‍යවස්ථාව යටතේ 78 දක්වාත් ඉන් පස්සේ මේ දෙවෙනි ජනරජ ව්‍යවස්ථාවෙත් යටතේ මේ දක්වාත් අනේක වාරයක් මෙහෙම සිද්ධි තියෙනවා. දැන් මේ සිද්ධිය වෙච්ච දවසෙත්
මට බය නැතුව කියන්න පුළුවන් දැන් අර මේ ඔය කොකේන් හුටපටේ ආපු වෙලාවෙත් මේ මම නම් ලේ පරීක්ෂා කරනකොටත් බය වුණේ නැහැ. මොකද රුධිර පරීක්ෂා කරපුවාම කොකේන් සම්බන්ධ මත්ද්‍රව්‍ය විතර නෙවෙයි තව තව ලෙඩ රෝග අඳුර ගන්න පුළුවන්. ඉතින් මට මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විශ්වාසයක් තියෙන නිසා ඕන ලෙඩකට මගේ ලේ පරීක්ෂා කරාට මම බයක් සැකන්නේ නැති කෙනෙක්. මොකද මේ බුලත් පිටක් තියා බුලත් මගේ තාත්තා කාලයක් බුලත් හපපු කෙනෙක්. මොකෝ ගමින් ආපු මිනිස්සෙක් හින්දා. හැබැයි දුම්කොළ කාලා නැහැ මගේ තාත්තා. ඉතින් මම බුලත් පිටක්වත් කන්නේ නැති කෙනෙක් නිසා මගේ රුධිරය පරීක්ෂා කරයි කියලා මට නම් කිසි ප්‍රශ්නකුත් නැහැ. හෙට දවසේ දැන් අපිට මේ ඊයේ පෙරේද මෙතුමා දන්නවා ඔය ඔක්තෝබර් 26 පටලවිල්ල වෙන්න කලින් පාර්ලිමේන්තුව ගානේ අලුත් හැඳුනුම්පත් හදලා දෙන්න. ඒ වගේ හැදුවානේ. මමත් ඒ හැඳුනුම්පතක් හදාගත්තා. ඉතින් ඒ වගේ හෙට අනිද්දා කොළඹ මහයි මේ ජාතික රෝහල ගානේ හරි කොහෙන් හරි ඇවිල්ලා മന്ത്രിවරුන්ගේ 225 ගේ නොමිලේ රුධිර පරීක්ෂාවක් කරලා ඕනම ලෙඩක් ගැන හොයනවා නම් මම මුලින්ම යන එක්කෙනෙක්. ඒ නිසා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. රංජන් රාමනායක මැතිතුමා නම් අදම ගියා. අදම ගියා. ඉතින් මට අද යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අද මගේ රාජකාරී මේ අනිත් එක ඉතින් මම එහෙම ගිහිල්ලා පෙන්වන්න ඕනේ කියලා කවුරුත් පෙන්වනවා නම් මමත් ලෑස්ති පෙන්වන්න යන්න. දැන් ඔය මේ කාලයක් ඔය වගේම සංවාදයක් ආවනේ මේ අර මේ බැඳුම් කරෙන් ගත්තද නැත්තද කියලා. ඉතින් ඒ කාරණේදීත් මම කලබල වුණේ නැහැ. මොකද ඔය ඒ කියපු චරිත එකක්වත් මම මාධ්‍යෙන් දකින්න ඇරින්න සැබෑ ජීවිතේ දැකලා තියෙනවා නම් දැකලා තියෙන්නේ හිටපු මහ බැංකුව අධිපතිවරයා විතරයි ඒත් පාර්ලිමේන්තුවට ආපු වෙලාවක. ඒ ඇරින්න මම දැකලා නැහැ. ඉතින් මේ මෙතන වෙච්ච කාරණේදී අර කිව්වා වගේ මම දන්නේ අපේ මිත්‍ර ගම්මන්පිල මැතිතුමා මේ මිරිස් කුඩු අර කාන්තාව ගෙනියනවා. දැන් පිටරටවල වල තියෙනවා පෙපර් ස්ප්‍රේස් ගෙනියනවා. ඉතින් හැබැයි පාර්ලිමේන්තුව තුල ඒ වෙච්ච දේ ඊටාම නරකයි. හැබැයි ඒ දෙයට උත්පාදනය වෙන්න සිද්ධ වුණු කාරණාත් ඊටාම නරකයි. ඒ නිසා නොවිය යුතු දෙයක් වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කාරණේදී මෙතුමන්ලට කතානායකතුමා ගැන වෙන විවේචනයක් තියෙනවා. හැබැයි අපි දකින්නේ කතානායකතුමා අපේ කෝණයෙන් බලනකොට ඒ වෙලාවේදී සාපේක්ෂව එතුමාගේ වයස, එතුමා දරන තනතුරත් එක්ක ඒ ඔක්කොමත් එක්ක එතුමා බොහොම නිර්භීත ක්‍රියාමාර්ගයක ගියා. ඒ ගැන පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණ වාර්තාව දුන්නා. මට මතකයි මේ වගේම කියලා ඔබතුමාගේ එක්සත් ජාතික පක්ෂ කෝණයෙන් කියන එකද? රජයක් විදියට. මොකද අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට නෙවෙයි පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණක් විදියට. ඒ වගේම මේහා සමානම අත්දැකීමක් මට තියෙනවා. මගේ මතකයේ විදියට 2012 අයවැය හෝ 2013 අයවැය දෙකෙන් එකකේ අයවැය දවසේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉන්න මොහොතක එදා පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට 160කට ආසන්න മന്ത്രി සංඛ්‍යාවක් හිටියා. 3න් 2 ඉක්මවා ගියපු සංඛ්‍යාවක් හිටියා. ඒතර ආණ්ඩු පක්ෂ පැත්තේ වාඩි වෙන්න පුළුවන් පුටු තියෙන්නේ 116. එයින් කතානායකතුමා උඩ ඉන්නේ. ඒතර ජනාධිපතිතුමාට පුටුවක් වාඩි කරාම මහජන නියෝජිතව 115කට වාඩි වෙන්න පුළුවන්. ඒතකොට ඉතුරු ආණ්ඩු පක්ෂය ඉන්නේ අපේ පිටිපස්සේ. නිකන් අර ආපු පුච්චනකොට උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර දානවා වගේ නැත්තම් සෑන්ඩ්විච් එක වගේ අපි හිටියේ මැද. දැන් ඔය මේ පාර්ලිමේන්තුවේ මේ ඊයේ පෙරේද බලතුලනට කලින් මෙතුමන්ලා වෙනම කොටසක එහෙම තිබ්බට කලින් පාර්ලිමේන්තුවේ එහෙම නෙවෙයි. අපි නිකන් සෑන්ඩ්විච් වගේ හිටියේ කලින් පාර්ලිමේන්තුවේ 7 වෙනි පාර්ලිමේන්තුවේ. ඒතකොට ඒ වෙලාවේදී පහර දීමක් සිද්ධ වුණා. ඔය හරෙන් ෆර්නෑන්ඩු මන්ත්‍රීතුමා එහෙම පහර දීමකට ලක් වුණා. දැන් ඒ වෙලාවේදී ආණ්ඩු පක්ෂ පැත්තෙන් වතුර බෝතලයක් ප්‍රහාරයක් විදිහට විපක්ෂ පැත්තට එල්ල කරා. නමුත් ඒ බෝතලේ උඩ ගියපු ඉඳ හරියටම අයවැය කියමින් හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේසෙ ගාන ජනාධිපතිතුමා හිතුවේ ගැලරියෙන් ගහපු වතුර බෝතලයක් කියලා. ඒ වෙලාවේ මට මතකයි චමල් රාජපක්ෂ කතානායකතුමත් බොහොම ඍජු තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේදී මගේ මතකයේ විදිහට සරණ ගුණවර්ධන මන්ත්‍රීතුමාට සති 2ක් පාර්ලිමේන්තුව තහනම් කාලයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා කතානායකවරයා එදා ඒ තීන්දුව ගත්තා. දැන් අද කතානායකවරයා සහ පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ වාර්තාව සම්පූර්ණයෙන් අපිට අධ්‍යයනය කරන්න නිකන් උඩින් කියවන්නේ අධ්‍යයනය කරන්න මම කාලයක් අරගෙන මිසක් එහෙම නැතුව කතා කරන එක සාධාරණ නෑ. නමුත් නොවිය යුතු සිද්ධිදාමයක් සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට රටේ දේශපාලනේ
පාර්ලිමේන්තුව තුළට ඒ දේ ආව මිරිස් කුඩු ගෙනල්ලා පිහි ගෙනල්ලා මේ අර නිව්ටන්ගේ තුන්වෙනි නියමය every action has a reaction කියන වගේ සිංහලෙන් කිව්වොත් සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාව නම් වූ ක්‍රියාවක් ඇත කියලා. හරියටම ෆිසික්ස් වලින්ම කිව්වොත් මේ එතන සිද්ධ වුණා. හැබැයි ඒක නරකයි. මොකද මේ මම ගමට ගියාම එක්සත් ජාතික පාක්ෂිකයෝ පමණක් නෙවෙයි වෙනත් ප්‍රතිපක්ෂවල උදවිය පවා මට කියපු දෙයක් තමයි හොඳම එක්සත් ජාතික පාක්ෂිකයෝ පවා කිව්වා මේ ඔබතුමත් ඒකේ නැකිටගෙන ඉන්නවද කියලා අපි බලන් හිටියා කියලා. හොඳ වෙලාවට මොකද මම ඔය වගේ රණ්ඩු සරවල් වලට යන්නේ නැහැ. එහෙම ගහ ගන්න පුළුවන් බාහුබලයක් අර එතුමා කියපු විදිහේ බාහුබලයක් නෙමෙයි මම හැමතිස්සෙම මගේ මේ මම විශ්වාස කරන්නේ ඒ බාහුබලය නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ ඒක නොවිය යුතු දෙයක්. අනිත් එක දැන් අපේ රට හරි පසුගාමී සමාජයක්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ අපි මේ මනින මින්ම වැරදි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉහළම මේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළම ලකුණු ගන්න අයනේ යන්නේ. ඉහළම ශ්‍රේණි වලට. හැබැයි දැන් මම දන්නවා රාගම වෛද්‍ය පීඨේ අවසන් රාගම වෛද්‍ය පීඨේ මට වඩා බැචස් දෙකක් පල්ලෙහා හිටපු එක වෛද්‍ය ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ඔහු මීගමුව රෝහලේ තමුන්ගෙන් බෙහෙත් ගන්න එන කාන්තාවක් දූෂණය කරලා මරලා ඇදගෙන ගිහලා බිමට දානවා. එතකොට මේ සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵල අරන් උසස් පෙළත් හොඳම ප්‍රතිඵල අරගෙන වෛද්‍ය පීඨයට යන්නේ. සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට දෙවෙනි වෛද්‍යවරයා ටික වහ කවලම් කරලා දෙනවා වෛද්‍ය චාමින්ද විතාන. ඔහු රාහුලේ මාත් එක්ක එක පන්තිදී. එතකොට හිතනවා යා මරුණම දෙවෙනිය විදියට මට පළවෙනිය වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් හරි පැහැදිලිනේ අපේ පසුගාමී සමාජය හැම අංශකම නීති ශේෂ්ත්‍රයේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ කොයි ශේෂ්ත්‍රය ගත්තත් දැන් ඔය ඔබ වාඩිලා ඉන්න පුටුවේ මම වාඩිලා මේ වැඩසටහන් කරලා තියෙනවා. සමහර වැඩසටහන් කරපු අය මේක හරහා ගොඩනගා ගන්න සිම්බොලික් කැපිටල් එක නැත්නම් සංකේතීය ප්‍රාග්ධනය පාවිච්චි කරලා තමුන්ගේ ගෙවල් හදා ගන්න ගඩොල් ගත්ත අයත් ඉන්නවා. ඉතින් එහෙම තියෙනවා අතීතයක්. ඒක මේ පසුගාමී සමාජය තුල හැම තැනක්ම පසුගාමී. එතකොට 2 කෝටි 23 ලක්ෂයක් ජනතාව නියෝජනය කරන්න ආපු මේ 225 තුල අර ජනතාවගේ නියදියක් ඉන්නේ. අර මොකද කාඩ් කුට්ටම ගත්තම ආසියා හේරා පොරව මේ ස්කෝප් මේ තියෙනවා වගේ තමයි මේක තුලත්. ඉතින් ඒ නිසා මේකෙදි දේශපාලන පක්ෂ වලටත් වගකීමක් තියෙනවා ගැළපෙන අයට නාම යෝජනා දෙන්න. ජනතාවටත් වගකීමක් තියෙනවා ගැළපෙන අයට ඡන්ද දෙන්න. අවාසනාවට වෙන්නේ මෙහෙමයි. මේ වැඩියෙන්ම කුණුහරුප කියන වැඩියෙන්ම වාචාල කතා කියන තමුන්ගේ පක්ෂ වෙනුවෙන් හරි ගහගෙන දැන් ඔබ බලන්නකො ඔය දෙක තුනේම ඔය බාහුව බලය පෙන්නපු කුණුහරුප කියන වස්ත්‍රයේ උස්සන් කෑ ගහන එහෙම අයට තමයි වැඩිම මනාප හම් වෙන්නේ. මේක ඉතිහාසෙ පුරාම ඒක පෙන්නලා තියෙනවා. ඉතින් දැන් එහෙම නැතුව දිනපු වෙලා තියෙනවා. දැන් මාතර දිස්ත්‍රික්කේ මම 4 සැරයක් පළවෙනි වෙන්නේ. දැන් මෙතුමට ඡන්ද දෙන්නේ. ඉතින් එහෙම තැන් තියෙනවා. අරක්කු බෙදන්න නැතුව සිගරට් දෙන්න නැතුව පාටි දාන්න නැතුව බුෆේ දාන්න නැතුව ඡන්ද දීලා ඉන්න තැනුත් තියෙනවා. හැබැයි අරම කුණු රසයට කැමති පොඩි ඒ කියන්නේ නිකන් එහෙම තියෙනවනේ නිකන් සමහරු දේශපාලන සාක්ෂරතාව ගැන ගැටලුවක් තියෙනවා. වතුර දාන්න නැතුව තමයි තනකොළ වැවෙන්නේ. මල් පැලයක් හදාගන්න හරි අමාරුයි. ඒ දැන් තවත් දිගින් කිව්වොත් හරෙන්ද්‍ර හවස තැබෑරුමක් ගාව මාරසෙනකක් ඉන්නවා. හැබැයි ඔය සෙනක නෑනේ උදේ කොලකඳ කඩේ ගාව. කොලකඳ කඩේ ගාව ඉන්න දෙතුන් දෙනා. හවස තැබෑරුම ගාව මීමැස්ස වගේ. ඒක තමයි ඛේද වාචකේ. සමාජයේ පැතිකඩක්ම තමයි පාර්ලිමේන්තුව කියන්නේ. එතකොට මේ පැතිකඩ තුල අපේ සමාජයේ තියෙන පසුගාමීත්වය නියෝජනය වෙනවා නම් එය සමාජ පෙරගමනට ප්‍රගමනයට ප්‍රබල ලෙස බලපාන සාධකයක්. දැන් මා කලින් සඳහන් කළා වගේ අපට අද මේ රතුවිර තුළදී මෙවන් කාරණා බොහොම සංවාදාත්මකව සහ සබුද්ධිකව කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ චරිත දෙක මත අපි සූදානම් විරාමයක් ලබා ගන්නට විරාමයෙන් පසුව යලිත් රතුවිර සමගින් එකතු වෙමු.